පාත්තා මේක වීඩියෝ කරන්න එපා. මේ ටික සම්පූර්ණයෙන්ම පොකුණට අයිති වෙන්නේ නේ. මාර පරිසරයක් තියෙනවනේ. ග්‍රාමයේ කට්ටිය ගමේ කට්ටිය වැඩ කරන්නේ. ඉන්නවා 50 කැටක් ඉන්නවා. ওই පොකුණේ පේන්නේ. ඒක කෙලිස් කරලා තියෙන්නේ. එතනින් තමයි මේ එතන තමයි වතුර පාරෝ යන්නේ අර එළියට. එළියට යන්නේ නේ. මේ කැල පාරවල් ගහන හදලා. ඔව්. මල්ලතුවේ මුල් ආරම්භේ. මල්ලතුවේ දෙපැත්තෙන්ම යනවා. මේ කන්දේ එහා පැත්තෙනුත් යනවා. මේ පැත්තෙනුත් හැබැයි ගිහින් අපසාලට ඔක්කොම එකතු වෙනවා. රහතන් වහන්සේලා දහස් ගාණක් පාවිච්චි කරලා තියෙනවා. වතුර චූට්ටක් එනවා නේද? මෙහෙම මේකට නැති වෙන්නේ නැහැ. එන්නේ මේක ඉන්නේ මේ උල්පත. මෙතන තියෙන එකනේ. මේක අපි ගිය පාරෙද්දිත් තිබුණා නේ. ඔව්. මෙතනින් වතුර ආවේ නෑ හැබැයි. නොවැම්බර් දෙසැම්බර් තමයි මෙහි ගොඩක් වහින කාලේ. මේ වෙද්දි විශාල දියල් යනවා. මෙතන උල්පත තියෙන්නේ නේ. මේකෙන් යනවා පල්ලෙහාට. ඒකට වහිනකොට සාමාන්‍ය මේ හැගේ අඩි භාගයක් විතර වතුර මට්ටමක්. ඉඳ පෙන්නුවේ නෑනේ ජීසරේ. නිද බැලුවේ නැද්ද? නිද බැලුවේ නෑ. නෑ පෙන්නුවන්නේ. මේ ජීවිතේ ගාලෙම නැති වෙන්නේ නේ. ඔව් නේද? ඔව් අනිවාර්යයෙන්ම හැමදාම කියලා. උල්පත් නේ. ඉතර කන්නකින් ඉතින් පත්නේ තේරුවොත් මෙහෙමද මේවයි උතුරුගත පළාතේනේ වීලි කලාපේනේ. වීලි කලාපේ අපිට දියල්ලක් දකින්න තියෙන එකම කන්ද මේ රිටිකල විතරයි ඈ. උතුරුගත පළාතේ වෙන කොහෙවත් උල්පත් එහෙම අපිට හම්බ වෙන්නේ නැහැ දියැලි. මෙහි දැන් දේශගුණ කලාප වෙනස් වීමත් එක තමයි දියැලි හැදිලා තියෙන්නේ. මාරයි ඉතින් නේ. අබ්බැහි වෙලා ඉන්නේ අපි මෙහාට. ඉස්තු වර්ෂ 12 තමයි මේක විනාශ වෙන්න මුල්ම හේතුව වෙලා තියෙන්නේ. 12 කියන්නේ සෝල ආක්‍රමණ තියෙන්නේ. උන් ගිනි තියනවලු නේ ඔක්කොම. කඩලා දුදලා දිවලා ගොඩක් ඉති විනාශයක් කරලා තියෙනවා. මේ වයින් මේ ප්‍රොසෙස් කරලා නැහැ. මේ ඔරිජිනල් තිබුණේ විදිහම තිවිච්ච විදියමයි නේ. මේ ගල් වල එහෙමනේ අර බදාම නැතුව ගල් කපලා ඉන්නලා සිස්ටම් එකක් තියෙනවා. මොකක්ද මේ වුණ? අපි බාබා නෑ ඒක වෙන එකක්. පුරා විද්‍යාවකින් සඳහන් කරන්නේ අරිට්ඨ මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500ක් ඔව් ත්‍රිටිකල භාවනා කරපු ලංකාවේ දෙවෙනි පැරණි ආරාමය කියලා. පළවෙනි එක තමයි මිහින්තල කියන්නේ. ඒ කියන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ තමයි පළවෙනි රහතන් වහන්සේ. ඒතකොට දෙවෙනි කෙනා තමයි අරිට්ඨ මහ රහතන් වහන්සේ කියන්නේ. උන්වහන්සේ තමයි මිහින්දලා තියෙන්නේ කියලා තමයි සඳහන් කරන්නේ. හැබැයි ඒකට අපිට අර සාක්ෂියක් තියෙනවා පුරාවිද්‍ය පැත්තෙන් අරිට්ඨ ලෙන කියලා ලෙනක් තියෙනවා. කියන්නේ එහා පැත්තේ ආරාමය. ඒ ලෙනේ ලියලා තියෙනවා බ්‍රාහ්මී අකුරු වලින් මේ අරිට්ඨ ලෙන කියලා. ඒකෙන් සාක්ෂි වෙනවා. ඒකට ඒගොල්ලෝ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් මේක ගිමන් කලක් කියලා. අපි උඩට යනකොට මහන්සියනේ. ඒකට මේකේ නැවතිලා වෙහෙස නිවාගෙන තමයි ආපහු යන්නේ. ඒ වෙහෙස නිවා ගන්න හැබැයි මේ ඇතුලේ වතුර තියලා නැහැ. සාමාන්‍ය අපි කිමු අගල් 3-4ක් තිබුණා. ඒකට වතුර දාලා ගලවතේ වාඩි වෙලා කකුල් දෙක වතුර දාගන්න පස්සේ අර කකුල් දෙක සීතල විලා අද බුදු පියාණන්
පියාණන් වහන්සේලා කියන්නේ කතාවක් කරනවානේ. ඔව් ලංකාවේ තිබෙන එක. ඒකට සඳහන් වෙන්නේ මේ පිටිකුල කියන්නේ ජේතවනාරාමය කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ අවුරුදු 21ක් මේ හිටියා කියලා තමයි ඔය හිරිවඩුන්න හබරන ඉසින් බැස්සගල මේ සිටිගල එනවා සඳහන් වෙන්නේ. ඒතකොට ජේතවනාරාමය කියලා හිතවනවා නම් ඒ සුගන්ධ කුටි නැද්ද? දැන් මේකේ තියෙනවා ගොඩනැගිලි ඔක්කොම තියෙනවා 142ක්. අපි බලන්නේ 0.0ක් විතර. මහසි සඳහන් කරන්නේ උඩ තියෙනවනේ කුටියක්. ඒක තමයි බුදු පියාණන් වහන්සේ වැඩ සිටි සුගන්ධ කුටිය කියලා. ඒක පුරාවිද්‍යාව පැත්තෙන් කිසිම සාක්ෂියක් සඳහන් වෙලක් නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒක විශ්වාස කරන්නේත් නැහැ. ඔව්. කියන්නේ අර ලියවිලා කොහෙවත් සටහන් වෙලා නැහැ. පුරා විද්‍යාත්මක වශයෙන් ලියවිලා නැහැ. නමුත් සමහරවිට මෙහෙම ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. අපිට අර 100ක් ඒක සාක්ෂි නැහැ ඉදිරිපත් කරන්නේ. සාක්ෂි වහලා තියෙනවා. හැබැයි හාමුදුරුවෝ කියනවා ඉතින්. ඒ කියන්නේ යාලා හග්ගල වන සතුන් ගැවසෙනවා වැඩි හින්දා යන්න තහනම් කරලා තියෙනවා. හැබැයි රිටිකල දැඩි රස කරන්නේ විශේෂ හේතුව තමයි මේකේ ගොඩක් බෙහෙත් ඖෂධ වර්ග තියෙනවා. ශාක විශේෂ. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවට ආවේනික ශාක වර්ග මෙහි තියෙනවා. ඔව්. මේ රිටිකලට ආවේනික ඒවත් තියෙනවා. ඒකෝල මිනිස්සු කැලේට ඇත්තම කැලේට ඔක්කොම විනාශ කරනවානේ. ඒකෝල මිනිස්සු ඒක විනාශ කරයි කියන බයක තමයි මේක දැක්ක වශයෙන් අදටත් දැන් මගේ ගම ඉමේ මම මෙහෙ ගයිඩ් කරත් මගේ ගමනත් මටවත් මේ අනවසරේ තියෙන කැලේට යන්න දෙන්නේ නැහැ. ඒ යනවා නම් වනජීවි අධ්‍යක්ෂක ජනරල් තුමාගෙන් අපි අවසරයක් ගන්න ඕන. ඒ අවසරය දෙන්නේ මොකක්කෝ පරීක්ෂණ කටයුත්තකට පමණයි. නිකම් මිනිස්සුන්ට මේ යන්න දෙන්නේ නැහැ. මේක දැඩි රක්ෂිත කරේ සුද්ධෝගේ කාලේ. ලාපු පනත තමයි තවත් සුද්දන්ට මොකක් හරි හිතෙන්නේ නැති. එක පැත්තකින් එහෙම වහපු එක හොඳයි. මම දකින්න පැත්තෙන් 100ට 500ක් ඒක හොඳයි. අර එකක් මගේ ගම අනිත් එක තමයි දැන් මගේ ගමනේ ඇත්තට මේ ඔව් අනිවාර්යෙන්. මම දැන් මම කැමති නෑනේ මේ සතා සිව්පාවා ගහකොළ විනාශ කරා කියන්නේ මේ රිටිගල තියෙන වටිනාකම නැති වෙනවා. මේ අංක එකේ වටිනාකම තමයි මේ වනාන්තරය. හැබැයි අපි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරා කියමුකෝ මේකේ ගොඩනැගිලි එක සතුටු දෙයක් තියෙනවනේ. ඔව් ඔක්කොම ප්‍රතිසංස්කරණය කරොත් එම ගස් ලක්ෂ ගාණක් අයින් කරන්න වෙනවා මේ කැලෑව. ඔව්. එතකොට ඒක අපිටත් මේ ලෝක අපරාධක අපිටත් ඒක මේ පරිසන්දීමක් සිද්ධ වෙනවා. කියන්නේ කැලයක් කපලා ගහක් කපලා ගොඩනැගිලි අනිත් ඔක්කොම එක වදින ගොඩනැගිලි. අනිත් එක තමයි මේක ගොඩක් මේවා කරා එන මිනිස් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වුණා කියන්නේ රිටිකල සම්පූර්ණයෙන්ම ඉවරයි. ඉවරයි. පොලිතින් දාලා බෝතල් දාලා සින්දු කියලා කෑ ගහලා හූ කියලා යනකොට මේකේ වටිනාකම නැහැ. එහෙම කට්ටිය මේවට නාවට කමන්නේ නැහනේ. එන්නත් ඒක තමයි. ඔව් අනිවාර්යෙන්. මොකද මෙතන මේ විශ්ව ශක්තිය පිරුණු ඖෂධ උයන මේක. අපි හඳුනගෙන තියෙන්නේ මේ විදිහට. දැනට බෙහෙත් වර්ග තමයි වැඩිපුර තියෙන්නේ. මෙන්න මේ ගල් පාලමත් මේ පාරේ තිබෙන එක. මේ එක ගල් පාලමක් නේද මේක? කොම මිනිස්සුන්ගේ ශක්තියෙන් බුදු දහම ගැන හිතලා කරපු වැඩ කරලා තියෙනවා. මැටි විතර මේක හැබැයි ගොඩක් දේවල් එකතු කරලා හදලා තියෙන්නේ. ගස්වල ගල්, තියෙන්නේ. දැලි, පස්. මෙතන මොකද්ද එතකොට තිබිලා මේක තියෙන්නේ? මැඩම් පාවිච්චි කරලා තියෙන්නේ දානශාලාවකට. හා හා. ඒ වගේ කණු මේකේ ගොඩක් තිබිලා තියෙන්නේ. කොටල්ලා ගිහලා තියෙන්නේ. ඔව් මේක ඇදලා තියෙන්නේ ඒවනේ. දාලා වහල් දාලා ඒ පාවිච්චි කරලා තියෙනවා. මේ ඉතින් ජීවමාන මහ රහතන් වහන්සේලා දැන් පිට. මේ ටැබු. මත් නෑ යාළුවා හිතියට කවන්නේ නැහැ නේ ඉඳලා. මේවා ඉතින් දකින්න නැත්තම් වැඩක් නැහැ. මේක කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අර බෙහෙත් අඹරු ගාලා මේකත් බෙහෙත් ගලන්නේ. මේ ඔක්කොම බෙහෙත් ගාලා තියෙනවා. අර බෙහෙත් කොරුව මේ බෙහෙත් තෙල් වලට දාන පොඩි ටැංකි තියෙනවා.
පොගල් ඇදී දාලා යට කරන් කිව්ලා දිනවා. මූල ඉතුරු වෙන මොකද නම්බර්ලා තියෙන්නේ පාරම. එහෙන් දාලා වහනවා. මේ දවස් මොකද කරන්නේ? ටුවරිසම් තමයි. ඉතින් දැන් සීසන් එක ඉවරයි. ඒක නිසා ඇවිදින්න පටන් ගන්න හරියටම සීසන් එක ඉවරුණා. පස්සේ මේ පාර ඉස්සෙල්ලාම ආවේ රිටිගල. එහෙමද? ඔව්. හිතට වැදිච්ච තැන. රිටිගල දිය ඇල්ල හින්දිලා වතුර නෑ මේ දවස්වල. චූටි වතුර පාරක් තියෙනවා. චුට්ටි වතුර පාරක්. අම්මෝ. පරිසරය කියන්නේ මේක තමයි පරිසරය. හිතේ තියෙන සියලුම දේවල් නිදහස් වෙන තැන. බලන්න පුදුම සුන්දරත්වයක් තියෙන මෙතන. No entry කියලා ගහලා තියෙනවා. මෙතනින් එහාට යන්න බෑ. අපි යන්නේ නැහැ. නැහැරුණා. මේ දෙන්න විහිළුවක් කරන්න යනවා රණ්ඩුවක් අතර දිග යනවා නවත්තන්න බැරි තරම් තමයි එයාලා දෙන තීරණය කරන්නේ හන්දේ උසම ස්ථාන කියලා යුද්ධේ පවත්වන්න කියලා. ඊට පස්සේ කන්ද මුදුර නැගලා ඒ යුද්ධේ පවත්වන වෙලාවේ තමයි ගෝ ටයිම් වල උඩ කරලා වම් කකුලේ සුලගින්නෙන් ගහලා ගිහින් බෙල්ල. බෙල්ල ගැලවිලා කැලේට යනකොට ඔය ජනප්‍රවාදී කතා කරලා තියෙනවා. මොකද ඒකෙන් තමයි මේක මහ සෝන් අඩවිය කියලා ගොඩක් ඔය කට්ටිය ඉස්සර කරනවා. අපේ තියයිම ඉන්නවනේ. ඉම පැදුරු ටිකක් දාගත්තා. තියෙන දෙයක් කෑවා. නිදාගත්තා වගේ. මොවුලක් නෑ. ඒ විස්තර වෙලාසරින් කරලා තිබුණා නම් එහෙම සෙට් වෙනවා. වෙන්නේ තිබ්බ අපි කරේ. අනිවාර්යයෙන්ම එකෙන්ම බලමු එහෙනම් ලබන මේකේවත් දැන් අතන බුක් කරලානේ තියෙන්නේ. මට ඕක අහන්නත් හිතුණා මේ පැත්තේ නැද්ද කියලා අපිට ඉන්න තැනක් සෙට් කරගන්න වැටිලා.
50කට වුණත් නිදා ගන්න පුළුවන් සාලේ. ඔව්. කඩු ටිකක් දාගත්තා නිකන් නිදා ගන්න. ඕ ඉතින් නැතුව මේ සැප ගන්න නෙවෙයි එන්නේ. ඉතින් කොන්ක්‍රීට් එහෙමද හිතෙන්නේ? නෑ. ඈ? මේ කරුවා. නියම කළුවල් කියන්නේ. මේ ගලක් මේ විදිහට හදන්න ඇඟේ කොච්චර දාඩිය පිට කරන්නේ නේ? යක්ක පුත්තු. ඉතර යක්ක නාග දේව කුම්බරක ගෝට්ටි වල තිබ්බා. ඔව්. ඔය යක්ක ගෝට්ටික කියන මිනිස්සු ඇවිල්ලා ගොඩක් ශක්ති සම්පන්න. ඔව් ඔව්. අපි කතාවට කියන අර යක්කු වගේ වැඩ යක්කෝ කරනවා. වැඩ කරනවා කියලා කියන්නේ වේගවත්. ඔව්. හැබැයි තරහයි. ඉතිකලව නේත ඇවිල්ලා ඉන්නේ. අපි යනවා දැන් රිටිකල වනස්පති ගාවට. මේ විත්තිකල කන්දේ තියෙන පරණම ගහ මේක. අක්කර 3820කින් පැරණිම විශාලම ගහ. නුග ගහක් බෝධින් වහන්සේ නමක්. මේ ටික දකින්න බෑ එහා පැත්තේ. රිටිකල එනවා නම් එන්න ඕන මේ පැත්තේ. අර මුදුනටම යන්න බෑ මේක දැඩි රක්ෂිතයක් නේ. ඒක නිසා යන්න සීමා කරලා තියෙන්නේ යන්න දෙන්නේ සාමාන්‍ය දුරකට විතරයි. උඩටම යන්න දෙන්නේ නැහැ.
අපි කෙලින් ගිහිල්ලා යමු.